ලස්සන පුංචි ගමක හිටිය ගමරාල කෙනෙක්. මේ ගමරාල ගමේ ගොඩාක් ප්‍රසිද්ධ වුණේ මේ ගමරාලගේ තිබුණු එක්තරා නරක පුරුද්දක් හින්දයි. ඒ තමයි කෑමවලට තියෙන අධික පෙරේතකම. මේ ගමරාලගේ පෙරේතකම හින්දම ගමහාමිනෙත් ගොඩාක් කලාවට අපහසුතාවයට පත් වුණා. ඔන්න එක දවසක් ගමහාමිනේ ගමේ පන්සලේ දානේ බාරගත්තා. ඔන්න ඉතින් ඒ හින්දම ගමහාමිනේ කලින් දා රෑ ඉඳලම දානේ හොයන්න පටන් ගත්තා. මෙදා සැරේ පත්මාලු පිනිවලට අමතරව කැවුම් කොකී සක්කල මුං කැවුම් අලුවා වගේ කැවිලි වර්ග ටිකකුත් හාමුදුරුවන්ට පිළිගන්නන්න හාමිනේ හැදුවා. දානෙට කලින් දවසේ මුළු රෑම මහන්සි වෙලා ගම හාමිනේ මාළු පිනි කැවිලි ටික හදලා ගමරාලට මෙන්න මෙහෙම කිව්වා. අද දවසම මහන්සි වෙලා කෑම ටික හැදුවේ. කලින් දානෙත් මට මතකයි නොවේ. ඔහෙ ඔක්කොම කෑම ටික කාලා තිබුණා. ඔන්න රාලේ මෙදා සැරේ නම් ඔය කොලම් බෑ. මං ගමරාලට කොතත් තරම්ම ලොකු බත් ගෙඩියක් බෙදලා යෝන් තියෙන්නේ. දානේ වලටත් එහෙම තියන්නේ නෑ ඕන්. හොඳයි. මම් බත් මාළු පිණි වලට අතවත් තියන්නේ නෑ. ගමහාමිනේ පන්සල් යන්න ලෑස්ති වෙලා කෑම ටික බඳින්න පටන් ගත්තා. හත් දෙයියනේ. කෝ මේ කැවිලි ටික? ඊයේ රෑ ඉඳන් මහන්සි වෙලා හදපු කෑම ටික. ගමරාලට මං 10 සැරයකටත් වඩා කීවනව කෑම ටිකට අතවත් තියන්න එපා කියලා. මීයක්වත් කෑවද? අනේ අපොයි අපරාධේ මගේ මහන්සිය. දැන් ඉතින් මොනවා කරන්නද? මේ බත් මාළු පිණි ටිකවත් දාන්නට දෙනවා. ඊට කලින් මේ ගමරාලව අල්ල ගන්න ඕනේ. යමුකෝ බලන්න. ගමරාල! මොකෑ හාමිනේ කෑ ගහන්නේ? නිදිය ගන්නත් නෑනව. නිදියන්ද? මං කිව්වා නේද කෑම ටිකට අතවත් තියන්න එපායි කියලා. ඔව් ඉතින් ලැජ්ජ නැතුව ඕ කියන හැටි. කොහොමේ දාන ටික? ඔක්කොම ටික කාලා නැව. මොනවද මන් දැන් දානට අරගෙන යන්නේ? ඉතින් මං කිව්වනේ බත් මාළු පිණි වලට අතවත් තියන්නේ නෑ කියලා. ඔය තියෙන්නේ යසාගේට. කැවිලි ටික නම් නොකනවා කියලා මං කිව්වේ නෑ නෝෑ. හැනේ අපොයි. මෙහෙමත් මිනිස්සේ. පුදුම පෙරේතකමක් නේ මේක. අඩුම තරමේ දාන ටිකක්වත් හදාගෙන හක් කරගන්න බෑනේ ඔහෙත් එක්ක. අවුරුද්දක් දැන් ළඟම එන හින්දා මං කැවිලි ටිකක් වැඩිපුර හැදුවේ. අනේ අපොයි. මෙහෙමත් පෙරේතකමක්. අනේ කොයි වෙලේත් කෑ ගහන්න එපා හාමිනේ. නිකන් තියෙන බඩනේ. බඩට කෑම ටිකක් දාගත්තා මොකයි වෙන්නේ? අවසානයේදී හාමිනේ බත් ටික දානට බෙදාගෙන පන්සලට අරගෙන ගියා. මේ අතරතුරේ නම් ගමරාල හොඳටම නිදි. ගම ජෝඩුවගේ රණ්ඩුව දෙවි කෙනෙකුත් අහගෙනයි හිටියේ. මේ ගමරාලට පාඩමක් උගන්වන්න නම් අනිවාර්යයෙන්ම අපාය යවන්න ඕනේ. දෙවියන් ගමරාලගේ ආත්මය අපායට යවුවා. මේ මොකද? මේ මං පාවෙන්නේ. මං මැරිලවත්ද? ගමරාල නින්දෙන් නැගිටිනකොට හිටියේ අපාය දොරකඩ ගාව. අපායට ඇවිල්ලා හිටපු හැම මිනිස්සෙක්ටම එක එක විදිහේ දඩුවම් ක්‍රම ලැබිලා තිබ්බා. මේ කොහෙද? මේ කවුරුත් නැද්දෝ මාව බේරගනියෝ. සාදරින් පිළිගන්න ඔබ අපායේ දොරකඩ ළඟට. අපායේ? බුදු අම්මෝ. නරපණුව ඔබ මෙතෙක් කරලා තියෙන වැරදිවලට තමයි ඔබ අපායේ දොරකඩ ළඟට ආවේ. සේවක මොනවද මොහු කරලා තියෙන වැරදි? යම රජ්ජුරුවනි අදත් මව් පන්සලට දානේ ගෙනියන්න කලින් දානේ ටික ගිලලා දැම්මා.
පෙරේතකම නිසා හොර වැඩත් කරනවා. මෙහෙම වුණොත් ඔබට දිව්‍ය ලෝක යන එක සෑහෙන දුරයි. ඒ හින්දා දැන්වත් මේ පෙරේතකම අතහැරගන්න. ඒ කියන්නේ මං තාම මැරිලා නැද්ද? තාම මැරිලා නම් නැහැ. දෙවියෝ තමයි ඔබ මෙහාට එවලා තියෙන විනෝද චාරිකාවකට. පොතේ තියෙන විදිහට කියලා තියෙන බොරුවලට නම් තෙල් කටාරමකට බස්සලා තියන්න ඕනේ. තව මොනවද දඬුවම්? හැම වෙලේම කේලම් කියන හින්දා කටුපුටුවේ ඉඳවන්න ඕනේ. සේවකයනි කටුපුටුව ගෙනු. තව මොනවද වැරදි? හොරෙන් කෑම කෑවට තියෙන දඬුවම. දට්ටික ගලවන අඩුව වර. සේවක දත් කීයක් වගේ ගලවන්ඩ වෙයිද? එකක් දෙකක්ද නැත්තං දත් 32ම ගලවන්ඩ තියෙයිද? දත් 15ක්ම ගලවන්න තියෙනවා. අද ගලවමු තත් ගලවමු. අද ගලවමු තත් ගලවමු. නවතින්න යම රජ්ජුරුවනේ නවතින්න. තාමත් මොහු මැරිලා නැති හින්දා අපට දඬුවම් දෙන්න අයිතියක් නෑ. දඬුවම් දෙන්න පුළුවන් මොහුගේ මරණින් පස්සේ. උඹ අද බේරුණා? මෙහාට ආවේ කවුරුත් බේරලා නම් ගියේ නෑ. ඔබ දැන් දන්නවනේ ඔබ කරලා තියෙන වැරදි මොනවද කියලා. අනේ ආයේ මාව නෝනේ ළඟට යවන්න. මං ආයේ කෑම වලට පෙරේතකම් කරන්නේ නැතුව ඉන්නම්. මං ඔහෙට එක් අවස්ථාවක් දෙන්නම්. ඔහෙට මනුස්ස ලෝකෙට යන්න පුළුවන්. හැබැයි ඔහෙට හෙට උදේ වෙනකම් මුකුත්ම කන්න බෑ. කෑවොත් එක්ක දත් ටික නැති වෙනවා නැත්තම් කට වඩ වෙනවා. අනේ එහෙම කරන්න එපා. කොහොමයි පැය 24ක් යනකම් බඩගින්නේ ඉන්නේ. පැයක් දෙකක් නම් කමක් නෑ දෙයනේ. බෑ නෙමෙයි. ඒ තමයි ඔහෙගේ තියෙන පෙරේතකම. මගේ තීරණේ වෙනසක් නැහැ. හෙට එළි වෙද්දී අපි බලමු. අනේ එහෙම කරන්න එපා. අපරාධේ. මෙන්න මෙහෙම දෙයක් දන්නව නම් අර ඉතුරු කරපු කැවුම් ගෙඩි දෙක තුනක් බඩට දාගන්න තිබ්බා. දැන් ඉන්න පෑ බඩගින්නේ. අයියෝ. දැන් ඉනම් පරිස්සමින් ඉන්න. ඔන්න ඔය වෙලාවේ ගමහාමිනේ ගෙදරට ආවා. ඔන්න ඔහේ පෙරේත නිසාම මං හන්දියේ කඩෙන් ඇඹුල් කෙසෙල් ඇවරියකුත් අරගෙන වණ්ඩු ආප ටිකකුත් ගත්තා. කාලා හිටියනම් කො අපෝ මට එපා මට එපා. මොකද්ද කිව්වේ? ආයි කියන මහත්තයා ප්‍රාතිහාරයක්වත් වෙලාද? මුන්ද බෑ කියන්නේ කණ්ඩ. මේ කැවුම් ගෙඩි දෙකයි බත් දෙකයි තාම එහෙම්මමනේ තිබ්බා වගේමනේ. හැබැයිට ඔහෙට මොකද උනේ? අසනීපයක්වත්ද? ගමරාල හිතුවා ඇත්තම විස්තරේ ගමහාමිනේට නොකියා ඉන්න. නෑ නෑ මට පොඩි කන්ට බැරි ගතියක් තියෙනවා. ඒකයි. මං ගමරාලත් එක්ක දී ගාව දවසෙන් පස්සේ මට කවදාවත් ඇහිලා නෑනේ මේ වගේ වචන ටික. මං තැඹු හොද්දක්වත් හදලා දෙන්නද? අප්පිරිය ගතියාවක් වගේ තියෙනවද? නෑ ඕනේ නෑ. හා එහෙනම් ඕ මං කනවා හොඳේ. ගමහාමිනේ කෑම ටික කන්න පටන් ගත්තා. කෑම කන දිහා බලාගෙන ඉන්න බැරි හින්දා ගමරාල හිතුවා ගෙදරින් ටිකක් එළියට ගිහින් ඉන්න. රාලේ කොහේ දැයි මේ ගිනි මද්දහනේ යන්නේ? මේ කුඹුරට කෑම මුලක් බෙදලා දෙන්නද? නෑ ඕනේ නෑ. ගමරාල ගොඩක් වෙනස් වෙලානේ. මං උදේ කිව්වේ ඒවට හිතවත් රිදුරන්ද දන්නේ. නෑ එහෙම එකක් නෑ. ඔන්න ඉතින් ගමරාල එළියට ඇවිදගෙන යද්දිම ගැමියෙක් ඇවිල්ලා ගමරාලට කතා කළා. ගමරාල කොහෙදයි මේ යන්නේ? මේ කුඹුර පැත්තට පොඩ්ඩක් යනවා. එහෙමද? එහෙනම් ගමරාල තේඩින්ගක් බීලා ගෙට ගොඩ වෙලා අග්ගල වගේක් තියෙනවා. ගමරාල ආසයි නෑ. යන් ගිහින් කාලෙමු. අපෝ දැන් නම් බෑරාලේ. මොකක්? මන් දැන් ඉස්සර වගේ කන්නේ නෑ නෝ. එහෙමද? දන්නේ නෑ නෝ අපි ඒ බවක්.
ගමරාල ගැමියටත් කතා කරලා කුඹුරු පැත්තට ගියා. අනේ බඩ කුරු ගානවා. කොහොමද මම බඩගින්න ඉන්නේ? අයියෝ. කොහොම හිටිය මටද මේ උනේ? ඔහොම ටිකක් වෙලා ඉඳලා පොඩි නිින්දකුත් දාලා හවස් වෙලා ගමරාල ගෙදරට ගියා. මුක්කෑරාලේ අද සෑහෙන පරක්කු වෙනවෑ. කුඹුරේ උච්චරට වැඩ තිබ්බද? නෑ මට ටිකක් නිින්ද ගියා. ඒකයි. එහෙමද? එහෙනම් ඔය බේස උඩ ඇති බත් එක බෙදලා කන්නකෝ. කිරිහට්ටියකුත් හම්බුණා දවාලේ. ඒකත් කාලා හිටියනම් ගමරාලේ කැමති හන්දම මං හට්ටියම තිබ්බ රාලට. කිරි? නෑ. මට ඕනේ නෑ. මොකැයි අනේ මේ? අද දවසටම කාලා නෑනේ. මූණත් එක්ක සුදු මැලි වෙලා. මං එනින් ගමන් කඩපිලෙන් තේ එකක් බීලා යාවේ. ඒකයි. අනේ මන්ද ගමරාල. අද දවසම හරිම අමුතුයි. මගේ හිතටත් හරි මදි. මං උදේ කෑ ගැහුවට හිතවත් අමනාප වුණාද? ඒ ගැන දැන් හිතන්න එපා රාලේ. ඒක ඉවරයිනේ. නෑ ඒක නෙවෙයි. ගමරාල නිදාගන්න ගියා. නින්ද ගියෙත් නැහැ. කෑම ජාතිමයි හේනනොත් පේන්නේ. ඊළඟ දවසත් උදා වුණා. දෙවියන් උදේ පාන්දරම ගමරාලගේ ඇඳ ළඟට ආවා. හොඳයි. ඔබ පරීක්ෂණයෙන් සමත්. ඔබට අද කන්න පුළුවන්. හැබැයි පාලනයකින් කන්න ඕනේ. එහෙම නැත්තම් මීට වඩා ලොකු දනුවමක් මන් දෙනවා. එහෙමයි දෙවියනි. ගමරාල දුවගෙන කුස්සියට ගියා. හාමිනේ මට බත් බෙදන්නෝ. මෙන්න මං කෝකටත් කියලා බෙදලම තිබ්බා. මේ ටික ඇති අය. තව ටිකක් බෙදන්න. එලෝගේ මෙලොවාවත් සමහර මිනිස්සුන්ගේ පුරුදු වෙනස් කරන්න දෙවියෝ වෙන අපිටවත් බෑනුවේ. හැබැයි අනිවාර්යෙන්ම ළඟදිම දවසක මේ පෙරේතකම නිසා ගමරාලට හොඳ පාඩමක් ලැබෙනවා. ගමරාල පෙරේතකමින් බත් පිඟන් 3ක්ම කිලලා දැම්මා. දෙයනේ මං පොඩ්ඩක් මෙහාට ගිය ටිකට මේ ටිකක් කාලානේ. මේ ඊයේ රෑ ඉතුරු ඉඳුල් ටික පෙරේතකමට ඒකත් කාලා නොබෑ. කලින් කියන්න එපා. මේ ජරාව කාලා මොනවා වෙයිද බන් දන්නේ. ඔව් ඉතින් කන්න ගත්තාම ඉවසිල්ලක් නෑ නව. ඔන්න ඉතින් පැය 2-3ක් යනකොට ගමරාලගේ බඩ ගෙඩිය ගුරු ගාලා රිදෙන්න පටන් ගත්තා. ගමරාල මුළු ගමටම හෙන්න කෑ ගැහුවා. ආමිනේ බඩ රිදෙනවා අයියෝ. ආමිනේ මට බඩ යනවා. අයියෝ පෙරේතකමට තමයි මෙම උනේ. දෙයියෝ කිව්වා වගේ පෙරේත නොවී ඉන්න ඕනේ. නැත්තම් අපායකින් තමයි නවතින්නේ. අයියෝ බඩ කුරු ගානෝ. තියෙන පෙරේතකමට ඔයින් ගියා මදයි.